ලස්සන ලයිට්දාගෙනාපු වස් එකක් නොවන්නට සැප පාසුව ආරක්ෂාව විනෝදය සතුට ඔක්කොම එකට පිරිල තිබුණු බස් එකක් මේ. මොකක්ද මේ බස් එකේ කතාව? මේ සින්දු කියා අත්පොටික ගහ යන්නේ අපේක්ෂාවේ චාරිකාව. මොකක්ද අපේක්ෂාවේ චාරිකාව කියන්නේ? අපේක්ෂාවේ චාරිකාව මොකක්ද කියලා අපි දෙන්න. දෙවියන්ගෙන් ජීවිතය යතින මේ අහිංසක දරු පැටව් පිළිකාරෝගයෙන් දුක් විඳින වගේම පිළිකාරෝගයත් එක්ක සටන් කරලා ජයගන්න වෙරදරන දරුවන්. මගේ වගේම මේ වචන ටික ඇහුවම ඔබේ හුස්ම ටිකක් නතර වෙන්නට ඇති. මේ දෙවියන්ගෙන් ජීවිතය ආයෝජනා කරන්නේ ඒ අහිංසක දරුවන්. මේ අහිංසක දරුවන් ටික එකතු කරන්න ඉන්දිපතන වෙන්න ත්‍රිකුරාමලේ අපේක්ෂාවේ චාරිකාව යනවා. මේ ඒ චාරිකාව ආරම්භ කළ දවසින්ම කන්තලේ ගම්වාසීන් ඒ ළමයි වෙනුවෙන් දහවල් ආහාරය සූදානම් කරලා තිබ්බා වගේම ඒ ළමයි වෙනුවෙන් තෑගි බෝගත් සූදානම් කරලා තිබ්බා. ඉතින් මේ ඉන්නේ මේ ළමයි අතර ඉන්න ලොකුම කොල්ලා. ජීවිතේ පිළිකා රෝගයත් එක්ක සටන් කරලා දැන් තරමක් සුව අතට කැරිලා ජීවිතේ තරමක් ජයග්‍රහණය කරලා හමාර වුණත් ඔහුගේ හේදවටුවෙන් අයිදින ගමන්න්නේ. මොහුව තවත් නොබෝ දිනකින් ඔබට ජාතියන්තර තලයේ වේදිකාවක දකින්නත් පුළුවන්. ඒ දවසට ඔබේ යුතුකම ඉටු කරන්නට අනිවාර්යෙන්ම මම ඔබට ආරාධනා ත්‍රිකුණාමලයට ඇවිල්ලා නේවි කැම්ප් එකට ගොඩක් වෙලා ගොඩක් වීඩියෝස් දැක්කා එන පාර. අපි දැන් ඉන්න තැන බලන්න. මේ ලස්සන සුන්දර පරිසරය තමයි අපි නවාතැන් ගත්තේ. මේ ත්‍රිකුණාමලේ නාවික හමුදා කඳවුරේ තියෙන සංචාරක හෝටලය. අපි ආවේ කොහෙද? දැන් ඉන්නේ කොහෙද කියලා කට්ටියම දන්නවා මං හිතන්නේ. සමහර වීඩියෝස් විශේෂ හේතුන් මත කපා හැරලා තියෙනවා රෙකෝඩ් කරපුවා. ලස්සන දැනක ඉන්නේ. අවශ්‍යම මීට වඩා සුන්දරයි. අපි දැන් යන්න හදන්නේ කොහෙද යන්නේ? මතකයි. යුද්ධ කෞතුකාගාරයක් බලන්න. ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. කවුද? කවුද මේ ඉන්නේ? කොහෙද යන්නේ? මෙහෙ එන්නකෝ මෙහෙ එන්නකෝ. මේ කවුද ඉන්නේ? මාමා කෝ මාමා. ඒ ළමයි වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න විදිහට කෑම වේල පවා සෝදානම් කරලා තිබුණා. මේ පළවෙනි දවසේම සවස් යාමේ ත්‍රිකුණාමලය 22 වෙනි සේනාන්ගේ යුද අවි කෞතුකාගාරයට ගිය මොහොත ඒ කඳවුර නිලධාරීන් මේ ළමුන් වෙනුවෙන්
මත්සයින් ජලයට මුදා හැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබුණා. මාළුවා ගියේ නෑ පුතේ. අන්න හරි ගියා. ඉන් අනතුරුව අපිට කෑම බීමත් සූදානම් කරන්න මේ කඳවුරේ නිලධාරීන් අමතක කරලා තිබුණේ නැහැ. ඉන් අනතුරුව අපි ගියේ මේ කඳවුරේ තියෙන තුවක්කු කෞතුකාගාරයට. එකින් එක මේ යන්ත්‍ර සියල්ලගෙනම මේ අය අපිට හොඳින් කියලා දුන්නා. මේක තමයි අපි මේ ගමනට ආපු ආරක්ෂාකාරීම සූපාසු බස් රථය. නැගිටලා උදෙන්ම නැගිටින්න හිතන පරිසරයක් තිබ්බේ. නමුත් දන්නවා උදෙන්ම නැගිටින්නේ නැහැ. දෙමුත් ඉතින් අපි අද යන්න පිටත් වෙනවා උණුදිය උල්පත් බලන්න. තව මෙහි ශුද්ධ හමුදා කඳවුරකටත් යනවා. එතන මේ ළමයි වෙනුවෙන් විශේෂ වැඩසටහනකුත් සූදානම් කරලා තියෙනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. ආයෙත් ඉතින් අවශ්‍යාවේ මේ සුන්දර පරිසරය බලන්න එනවා. ඒ අර බාන්න කරයන් දැන් ඉන්නේ ඔය ලස්සන. කවුද? මිස් එයා ඔයා දැක්කද ගෑනුවයි. ඒ කචකචය අහන්න ගියොත් එහෙම මේ කතාව විතර ටික කියන්න වෙන්නේ. මේ අපි ඊළඟ දවසේ උදේම ආවේ උණුදිය උල්පත් බලන්නට. මේ උණුදිය උල්පත් ලින් 7 එකිනෙකට වෙනස් උණුසුමක් තමයි තියෙන්නේ. හරියට මේ ට්‍රුන්චි පැටවු ටික වගේ. ඔවුන්ට ආදරය වුණේ හැමෝටම එක්ක විදිහට. හැබැයි ඔවුන්ගේ ජීවිත ටික නම් මේ උණුවතුරලින් 7 වගේ එකිනෙකට වෙනස්. කවුද? උඹ? කෝ? උඹ? උණුවතුරලින් ටිකත් බලලා අපි ගියා කෝණේශ්වරම්. කෝණේශ්වරම් දේවාලයට ගිහලත් මේ අතේ එල්ලිලා යන පැටවුන්ට ඉක්මන් සෝය ප්‍රාර්ථනා කරන්නට ඇති මේ අම්බලා. දෙවියන්ගෙන් අයිතිනවා ආයාචනාව කරනවා ඇරින්නට වෙන මොනවා කරන්නද. පේනවද? රාවණා කැවිල්ල. එතන රාවණ දෙවිය ඇවිල්ලා කඩුවෙන් මේ ගල කැපුවා කියලා තමයි කියන්නේ. කඩුවෙන් ඉතින් මේ ගල කපන්න බෑනේ නේද? ඔයා කඩුව දෙකලා දිනවද? කඩුවෙන් මේ ගල කපන්න පුළුවන්ද? නෑ. ඒකනේ බොරුනේ කියන්නේ. බොරුද කියන්නේ? නෑ ඉතින්. ඒත් දෙමළ අය, තමිල් අය එයාලගේ විශ්වාසයක් රාවණ දෙවියෝ මේක මෙහෙම ඇවිල්ලා කඩුවෙන් කැපුවා කියලා කියනවා. ඒක ඇත්තද බොරුද කියලා අපි දන්නේ නෑ. හැබැයි ඉතින් එහෙම කියනවා. නේද? ලස්සනයිද? වැටුනොත් එහෙම ගොඩ නම් එන්න බෑ බෑ. ඒ පහළට ගහලා බලන්න. මූද පේනවා. මෙහෙම තියනවා. ලස්සනයිනේ. මොහොතක් නේ? මොහොතක් නේ. කො මොහොතේ? අපි දෙන මොහොතත් එක්ක ෆොටෝ එකක් ගමු. මේ බලන්න. බලන්න කොහේ හරි ගහලා තියෙනවද කියලා මේ දෙවියන්ගේ නම. කො එතන
තියෙන එක පේන්නේ යන්නේ ගොඩක් දුරයිනේ අපි දෙන්න. කෝවිල ඇතුළු වීඩියෝ කරන්න එපා කියලා තියෙන්නේ. එළිය ප්‍රශ්නයක් නැහැ. ඒකින් ආයි වීඩියෝ එකක් ගන්නවා. නේද? වීඩියෝ කරන්න එපා කියලා තියෙද්දි අපි ඇතුළු වීඩියෝ කරන්න කරන්නේ නැහැ නේද? මිනිසුන්ගේ අධහැර විශ්වාස මේක ඉතින් මේ වගේ තොටිලි හදන අයට හොඳ බිස්නස් එකක් තියෙනවා. මේ ළඟ මේ වගේ තොටිලි විකුණන්න දාගත්තා නම් හොඳ බිස්නස් එකක් වෙයි. අපි ටුම් ටුරුම් 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 මොනවද කියන්නේ නැත්තේ? මෙයා තමයි මේ සෙට් එකේ පණ්ඩිතයානේ. ඔයාලා සෙට් එකෙන් පණ්ඩිතයා? නෑ? නෑ කියලා කියන්නේ? නෑ කියලා කියන්නේ? බෑ කියන්නේ? බෑ කියන්නේ? ඔයා තමයි සෙට් එකෙන් පණ්ඩිතයානේ. නෑ? මේ කොහෙද අපි ආවේ? මොකක්ද අර තියෙන්නේ? කොහෙද ආවේ? අර මොකක්ද අර තියෙන්නේ? බෑ කියන්නේ? ඇයි? ඇයි? කෝණේශ්වරම් කියපු ගමන් අපි මතකයට එනවා මේ බෝවරගෙන. ඉතින් ඒ අයවත් බැහැ දකින්නට අපි අමතක කරේනේ. අංකල් හැමදාම මෙහෙම කියනවද? කොයින්ද ගේන්නේ ඔය? හරියට කීයක් කර දීලා ගන්නවා. එළවලු ගේනවා. අංකල් එනකම් මෙයාලා බලාගෙන ඉන්නවා අංකල් එනකම්. ලොකු අන්තිම තමයි ඡන්දේ. මේ ගජබා රජිමේන්තු කඳුර ඇතුලේ ඡායාරූප ගන්න එපා කියලා තිබ්බත් මෙන්න මෙයා තමයි රෙකෝඩින් නොට් කරලා තියෙන්නේ. ඒක නිසා මෙන්න මෙයාට තමයි මේ වැඩේට නම් වග කියන්න වෙන්නේ. හැමදාම ඉතින් බත් කනකොට කෝල් එනවා මේ. කේම කරන වෙලාව කියලා නැහැ ඉතින්. රාජකාරියට අදාළ කෝලුයි යාළුවන්ගේ කෝලුයි ගෙදර අයගේ කෝලුයි නම් වෙලාව තැනක් නොතැනක් නැතුව එනවනේ. ඊට පස්සේ මේ පුංචි මල් කෙකුළු ටිකත් එකතු කරන්න අපේක්ෂාවේ චාරිකාවාවේ සාගර නෞකාව බලන්න. නෞකාවලින් පස්සෙන්ට විශාලත් දෙන ලොකුවට තමයි මේ නෞකාව දැන්න තියෙන්නේ. මේ නෞකාව හදලා තියෙන්නේ 1992 ඉන්දියාවේ තමයි මේ නෞකාව නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක ඉන්දියාවේ භාවිත කරලා තියෙන්නේ ඒ රටේ කෝස්ට් ගාඩ් ෂිප් එකක් විදිහට. ඒ කියන්නේ වෙරළ ආරක්ෂක නෞකාවක් විදිහට තමයි මේ නෞකාව භාවිත කරලා තියෙන්නේ. නැවක සෑහෙන ලොකු විස්තර ගොඩක් ඇහුවා නෑ. තෙල් ලීටර කීයක් දාන්න බලන්න. ගාන මතක නැහැ කොහමද 1,90,000ක් වගේ දාන්න පුළුවන් මේකේ. තෙල් ලීටර වතුර ටොන් 93ක් ස්ටොක් කරන්න පුළුවන් වගේම අර පේන්නේ ගිනි නිවන යන්ත්‍රය වහිනවා. පොඩි වැස්සකුත් එනවා. අපි යන්න හදන්නේ පහලට. ගිහලා බලමු. මේ තියෙන්නේ තුඹ ගහ. අර ගිනි නිවීම යන්ත්‍රය වගේම මේක තමයි පාවිච්චි කරලා තියෙන්නේ එක්ස්ප්‍රස් පර්ල් නැව ගිලිච්ච දවස්වල ඒ නැවෙන් බැහැර වුණු ඒ අපද්‍රව්‍ය ටික එකතු කරගන්න වගේ දේවල් වලට පාවිච්චි කරලා තියෙන මේ නැව. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේ නැවට නැග්ගම අපේ ගෙදරකට වඩා මේ පොළොව පිරිසිදුයි. අඩුම තරමේ පුළුන් කෑල්ලකින් ගන්නවත් දෝවිලි පොඩ්ඩක් තිබ්බේ නැහැ. ඒ තරම් ක්ලීන් එකද මේ නැව තියාගෙන ඉන්නවා. කොහොම එහෙම තියාගෙන ඉන්නවද කියලා හිතා ගන්නත් බෑ නේද? බත් එකක් ගෙනලා දැම්මත් බිම දිග අරගෙන වාඩි වෙලා කන්න පුළුවන් තරම් පිරිසිදුව නැව තියෙනවා. බත් එකක් දැම්මත් කන්න පුළුවන් තරම් පිරිසිදුව නැව තියෙනවා. මේ වගේම තමයි අනිත් නෞකාවල තියෙන්නේ වීල් හවුස් එක කියලා කියන නැත්නම් බ්‍රිජ් එක. ඒතකොට මේ සාගර නෞකාවේ තියෙන මේ වීල් හවුස් එකේ මම පොඩි විස්තරයක් කරන්නම් ඔයාලට තියෙනවා බලා ගන්න උපකරණ. ඇත්තට මේ වීල් හවුස් එක කියන එකේ මොකද්ද වෙන්නේ? දැන් අපි වාහනයක් තියෙනවනේ ගෙදර. වාහනේ අරන් යන්න පුළුවන් කාටද? එක්කෙනාටයිනේ.
මේක එකිනෙකට අරන් යන්න බෑ මේකට ටීම් එකක් තමයි ඉන්නේ. නමුත් ඕඩර් එක කාගේද? කැප්ටන්. කැප්ටන් තමයි ඕඩර් එක දෙන්නේ. නමුත් මේ වෙලාවේ ටීම් එකේ මෙතන අරන් යන්න ගොඩාක් කට්ටිය ඉන්නවා. 15 ක දෙපිරිසක් මෙතන කැප්ටන්ට සපෝට් එක දෙනවා. ඈ? නෑ ලස්සනයි වැස්සනේ නේද? වැස්සනේ නේද? එතන තමයි අපි යන්නේ. ලොකු නේද? අම්මා එල්ල දාලා ඉන්න. අම්මා ඒව දාලා ඇවිල්ලා මේ මෙතන දෙලා ඉන්න. අපේ දැනුමට වටින බොහෝ දේ මේ නාවික හමුදා නිලධාරීන් අපිට කියලා දුන්න විතරක් නෙවෙයි අපේ පුංචි දරුවන් වෙනුවෙන් රසුම රස ආහාර වේලකුත් සෝදානම් කරලා තිබ්බා. ඊට පස්සේ අපි ආවේ බෝට්ටු සවාරියට. ඒක නම් වචනෙන් කියන්න බැරි තරම් ලස්සන සවාරියක්. ආයෙත් මම කියනවා සචින් ප්‍රේමරත්න බොහොම ස්තුතියි. ට්‍රැවල් ක්‍රිෂ් බොහොම ස්තුතියි. මේ පුංචි ළමයි මොනවලට හිනාව ගෙනාවට බෝට් එක තියලා ඉන්නේ. බෝට් රයිඩ් එක යනකොට බලමු. ඔන්න ඔය විදිහට තමයි බෝට්ටු සවාරිය අවසන් වෙලා අපි ජැටියට ළඟා වුණේ. මේ ඒ ජැටිය අවට තිබ්බ හවස් යාමය. කොහොමද පිටිපස්සේ ලස්සන? ආව ඉන්න. අර පැත්ත ලස්සන නෑනේ. ලස්සන නෑනේ ඊරමාම. අර අක්කියා. ලස්සන නෑනේ. ආවෝ ඉන්නවා. ආවෝ කියන්නේ මාළුද? ඔව් මාළුද? ඒකනේ. අපි දැන් බෝට්ටුවේ ගියානේ. බෝට්ටුවේ ගියානේ අපි. ආවා. ලස්සනද බෝට්ටු? මොනද? විසිල් එකක් තිබ්බා? ජැකට් එකේ විසිල් එකක් තිබ්බද? පුතා එක පිම්බද? ඒකනේ. ඔව්. මොනද? මොනද නුද? ඒව කන්නේ. විසික් කරද? අපි යන්කෝ. අපි ගිහිල්ලා දැන් රැට මොහොතට බැහැලා හරිද? නේවි එකේ හමුදා මාමලා, නේවි එකේ මාමලා මේ ලෑවන්න පුතාලට සින්දු කියනවලු හරිද? අපි ගිහිල්ලා මොහොතේ බැහැලා නේවි එකේ මාමලත් එක්ක හතරට සින්දු කිව්වා. ඊරෙත් සින්දු කිව්වනේ අපි නේ. ඒකනේ පුතා නැටුවද ඊරේ? ඒකනේ. කොෂා? ශාෂා. මේ ඔක්කොම ඉවර වෙලා අපි ආයෙත් නවාතැනට එනකොට නාවික හමුදා තූර්යවාදක කණ්ඩායම මේ පුංචි දුවාදරුවන්ව පිනවන්නට සංගීත රාත්‍රියක් සූදානම් කරලා තිබ්බා. good morning. අද අපේ ට්‍රිප් එකේ 3 වෙනි දවස. නැගිට හිතලා තාම මොනවත් හොදලා නැහැ. මම නැගිට්ටක මම කාමරේ කර්ටන් එක අයින් කරලා බලද්දි අපි බොඩි ඔන් ටික ඔක්කොම මොහොතට බෑලා. යංගෝ බලන්න බොඩි ඔන් ටික මොනවද කරන්න කියලා. මේ පුංචි පැටව් මෙහෙම වතුරේ බැහැලා සෙල්ලම් කරන්නේ මේ අයිනට වෙලා නාවික හමුදා කඳවුරේ ජීවිත ආරක්ෂක කණ්ඩායමේ නාවිකයන් දෙදෙනෙක් බලාගෙන ඉන්නවා. මොකද මේ අපේක්ෂාවේ චාරිකාව සංවිධානය කරපු මේ වෙනුවෙන් මූලිකත්වය ගත්ත මේ ළමයින්ගේ
දෙවැනි අම්මයි තාත්තයි. එහෙම නැත්තම් ඉන්දිමා රොඩ්රිගෝ මහත්මියමගෙන් එතුමියගේ ස්වම්පර්ෂයා රන්දිකමාරයා මේ ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය කරා මම්මගේ සියසියම දැක්කා. ඒ විතරක් නෙවෙයි මේ හැම ළමයෙක්ගෙම කෑම වේලක සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන පවා හිතුවා. ඔය දෙන්නටම මේ පින නොවටු මානවම ලැබෙන්නේ මේ වෙනුවෙන් තමන් දහඩිය මහන්සියෙන් හම්බ කළ මුදල් පරිත්‍යාග කර සියලු දෙනාටත් එක්කම. දැන් යනවා අපි ත්‍රිකුණාමලේ නාවික හමුදා කඳවුරේ තියෙන කෞතුකාගාරය බලන්න. උදේට කෑවා මුහුදේ නෑව පාන්දරම දැන් කට්ටියම ඉන්නවා පොඩි අවුනන් ටිකක් සැරයි ඊට වඩා. අපි කට්ටියකින් මාලා බලමු මේ දවස් ටික කොහොමද මේ පැත්තට කරුවල මේ දවස් ටික කොහොමද කියලා පොඩි ළමයි ටික සතුටින් ඉති දාන්න තිල්ලේ සෙල්ලම් කර කර දුව ඉන්නවා. අපි බලමු ගෙල්. ඒ බලාගෙන ඉන්නේ. මම අර අතනින් ගත්තේ. මේ මෙහෙම කරලා ගත්තා. කුල කියනවා කෑලි විසික් වෙනවා. කෑලි ඔයා ඉරලානේ. ඉරච නැති එකක් නැද්ද? නෑ. කවුද? ඒක වන්නේ. කවුද? ඈ? රෙකෝඩින් දෙන්න ඔයාද? ඒ සෙල්ලේ ලක්ෂ්මී දේවා. ෆොටෝත් ගහනවද? මේ තොටිල්ල මෙහෙම පත් දාන්න. දුට්ටෙන් කැමරාව බීම. අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන කුංචි දරුවන් වරන් තමයි අද අපි තිරිකුණාමලේ වරායට ඇවිත් තියෙන්නේ. වරාය නේවියකේ නැවක් සහ ඒගොල්ලන්ගේ කෞතුකාගාර බලන්න. ඒක දරුවන්ගේ තිබිච්ච ලොකු හීනයක් මේ සැබෑ කරන්නේ අපි ඉන්දිපද නමත් එක්ක එකතු වෙලා. ඉතින් අපි කැමති අපි වෙනුවෙන් දායකත්වය දැක්වූ සචි ප්‍රේමරත්න මහත්මිය සහ ක්‍රිෂ් මහතාට අපි බොහොමත් ස්තුති කරනවා. මොකද ඒගොල්ලොත් එක්ක තව කට්ටිය එකතු වෙලා තිබ්බා. විශේෂයෙන් අපිත් එක්ක අපේ මේ ගමනට දායකත්වය දීලා තිබ්බ කුංචි දුවෙකුයි පුතුකුයි ඒගොල්ලන්ගේ කැට දෙක එකතු කරලා. ඉතින් ඒ දුවටයි පුතාටයි මම බොහොමත්ම ස්තුති කියනවා. මේ අපේ සිහින ටික එකතු කරන්න සහ සැබෑ කරගන්න උදව් වුණ ඕගොල්ලෝ හැමෝටම ඉන්දි පදනම වෙනුවෙන් මම බොහොම ස්තුති කරනවා. මම ඉන්දිමා රොඩ්රිගෝ. ළමයි සතුටුද අද ගියේ ගමන ගැන? එහෙනම් ගෙදර යන්න. හරි එහෙනම් බොහොම ස්තුතියි කියන්නේ මේ මිස්ලට. ඔහොම මට අහන්න එකක් තියෙනවා. දැන් මේකේ සමහර අයගේ මූණු එහෙම තියෙනවා. ළමයිගේ මූණු දැම්මට කවන්නේ නැද්ද අම්මලාගෙන් අහන්න. කවන්නේ. ඒක කොයිද වෙස් මූණු දාන්නේ? අපිමයි ආවේ. මේ ගන්න.